මාතර පරවිදුව පාලම උඩින් හුළඟක් වැදි වැදි යද්දි එක පාරටම මගේ කකුල් යටින් පාලමේ ලෑලි චරස් ගාලා කැඩෙන සද්දයක් ආවා. ගිනි කන්දක් පුපුරනවා වගේ සද්දයක් එක්ක පාලමේ වම් පැත්තම ඇල්ලවෙලා කඩාගෙන ගියා. මම හිතුවා අම්මපා මරුනේ. උදේ කම්පැනි මාව අස් කළා. දැන් පාලමත් කඩාගෙන වැටෙනවා. ගහින් වැටුණු මිනිහෙට ගොනා එන්න වගේ කියන්නේ මේකට තමයි. අනිත් අය අමාරුවෙන් ඉල්ලිලා බීරුණත් මම ආරක්ෂක වැටෙනුත් විසි වෙලා අඩි 30ක් පල්ලෙහා තියෙන වැල්ලට වැටුණා. බිමට වැටිද්දි මම දෙයියන්ට කන්න ලව් කළේ වැල්ල මෘදු වෙන්න අතපය නොකැඩී බේරෙන්න කියලා. ඇස් සැරලා බලද්දි මං හිතුවේ මං ඉවරයි කියලා. ඒත් මගේ ඉස්සරහා හිටිය අවුරුදු 3කට කලින් නැති වුණු මගේ තාත්තා. මං තාමත් ජීවතුන් අතර. රස්සාව නැති වුණු ස්ට්‍රෙස් එකට මට තාත්තව පේනවා ඇති. මොකද එයාම ගොඩ දාපු ඉංජිනේරු කම්පැනියෙන් තමයි මට අද ගෙදර යන්න කිව්වේ. එකපාරටම ආයෙත් පාලම කඩාගෙන යන සද්දය ආවා. උඩ මිනිස්සු කෑ ගහනවා. තාත්තා අත දික් කරලා පෙන්නුයි කැඩෙන්න යන ප්‍රධාන කණුවක්. ඊට පස්සේ එයා පෙන්නුයි වෙරළේ තිබුණු දර කොට ටිකක්. මට මතක් වුණා පොඩි කාලේ තාත්තත් එක්ක ඔය වගේ ලී කෑලි එකතු කරලා මාලිගා හදපු හැටි. ඒක තමයි එයා මට දුන්න පළවෙනි ඉංජිනේරු පාඩම. එක පාරටම මගේ ඉංජිනේරු මොලේ පත්තු වුණා. මං දුවලා ගිහින් ලී කොට ටික එකතු කරලා කැඩුණු කණුව යටින් තිබ්බා. මගේ ඉනේ තිබුණු බෙල්ට් එක ගලවලා ලී ටික වටේ තද කරලා බැඳලා මගේ මුළු වීරියම දාලා ඇද්දා. මොකද කියන්නේ? කණුව ආයි හරි තැනට ආවා. පාලම කිලින් වුණා. උඩ හිටපු හැමෝම බේරුණා. මං ආයි තාත්තා දිහා බලද්දි එයා පපුවට අත තියාගෙන කළුවරීම නොපෙනී ගියා. මං උඩට ගියාම හැමෝටම මාව වීරයෙක් වුණා. අද වෙද්දි මේ නගරේ අංක 1 ඉංජිනේරු කම්පැනිය මගේ.